ඇත්ත වශයෙන්ම අපි මේ කිසිදු සිද්ධියක් සිද්ධි එකෙන් එක ගෙනවිල්ලා සිද්ධි ටිකක් ප්‍රකාශ කිරීමෙන් මේ කාරණය සාධාරණීකරණය කරන්න බෑ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔබ දන්නවා මේක සමස්තයක් හැටියට මේ පිළිබඳව අවධානය යොමු කර යුතුයි සලකා බැලිය යුතුයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔබ දන්නවා 1982 සමර් සභා යාපනයේ කොල්ල කාලා ඊට පස්සේ යාපනයේ ද්‍රවිඩ ජනතාවගේ නැත්තම් සමස්ත ජනතාවගේ හදවත බදු පුස්තකාලේ ගිනි තියලා ඊට පස්සේ ඒ උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාද අහිමි කරලා ඒ යුද්ධයක් නිර්මාණය කරා. ඒ වගේම 1983 කළු ජූලිය නිර්මාණය කරලා අපේ පක්ෂයේ තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ වළක්වලා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආණ්ඩුවක් බවට පත්වෙච්ච රනිල් එහෙම නැත්නම් ජේ.ආර්. ප්‍රේමදාස මෙලෙච්ච පාලනය අපේ රටේ තරුණයන් දසදහසක් මරණයට පත් කරලා ඒ මරණේ ඒ මාරාදාපු තරුණයන් අතරින් එක් වදකාගාරයක් සම්බන්ධ විවාදයක් තමයි අද පැවැත්වෙන්නේ බටලන්ද විවාදය. විපක්ෂයේ බොහෝ අය බටලන්ද වදකාගාරයේ සාධාරණය කළා වගේම මේ මෙලෙච්ච යුගයේ සිදු බොහෝ දේ සාධාරණී කරමින් රනිල් වික්‍රමසිංහ ජේ.ආර්. ප්‍රේමදාස මෙලෙච්ච පාලනය සාධාරණීකරණය කරන්න දැඩි උත්සාහයක නිරත වෙලා තිබුණා. අලුත් සමාජයක් ගැන සිහින දැකපු ආයුක්ති අසාධාරණට විරුද්ධව පෙනී හිටපු තරුණයෝ වද දීලා මරපු බටලන්ද විතරක් නෙවෙයි මේ රටේ වදකාගාර රාශියක් පිළිබඳව ඉතිහාසයක් නිවැරදි ඉතිහාසයක් මේ සමාජයේ තියෙනවා. ඔබ දන්නවා අපි ඉතිහාසයේ දෙස බැලුවාම බොහෝ තොරතුරු අධ්‍යයනය කරපුවාම බොහෝ තොරතුරු පරිශීලනය කරපුවාම මේ සාධාරණ අසාධාරණ ඒ පිළිබඳව අවබෝධයක් අපි හැමෝටම ලබා ගන්න හැකියාව ලැබෙනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ඔබ දන්නවා මේ කියන වදකාගාර නැත්තම් බටලන්ද වදකාකාරය විතරක් නෙවෙයි මේ වටලන්ද වදකාගාරයේ සම්බන්ධ වූ මේ කොමිසම් වාර්තා විතරක් නෙවෙයි මීට පරිබාහිර තවත් කොමිසම් සභා 4ක් තිබුණා. ඒ හතර හරහා අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් මේ සමස්ත ක්‍රියාවලිය සිද්ධිය සම්බන්ධයෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් සමාජගත වෙලා තියෙනවා. මේ තොරතුරු තුල නැත්නම් මේ කොමිසම් වාර්තා තුල අතිශය සාධාරණීකරණ තොරතුරු අතර විශාල තොරතුරු ප්‍රමාණයක් අතර විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ බොහෝ කාරණාවලට සම්බන්ධ නොමැති බවත් එවැගේම ජනතා විමුක්ති පෙරමුණ එදාගත් බොහෝ තීරණ යුක්ති සහගත තීරණ බවත් මේ කොමිසම් සභා 4 නැවත අවධාරණය කරලා තියෙනවා. ආයුක්ති සහගත ලෙස තරුණයන් මරා දැමුවා විතරක් නෙවෙයි ඔවුන්ට නීතිය ඉදිරියට එන්න තිබුණු සියලු අයිතිවාසිකම් අහිමි කරා විතරක් නෙවෙයි මං කියන්නේ ඒ තරුණයන්ට විතරක් නෙවෙයි සමහර වෙලාවට පොලිස් නිලධාරීන්ට විශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට ඒ අසාධාරණම සිද්ධ වුණා. සමහර පොලිස් නිලධාරීන් මේ රටේ පොදු මහත් තරුණයා ඝාතනය කරා වගේම පොලිස් නිලධාරීන් ඝාතනය කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි අර කොමිසම් සභා ඉතුරු තුනත් පරිශීලනය කරොත් අපිට දැනගන්න පුළුවන් සමහර අවස්ථාවලදී ඒ කොමිසම් සභා ඉදිරියට ආපු අතුරුදහන් වූ අපේ තරුණයන්ගේ අපේ සහෝදරන්ගේ අම්මා තාත්තා ඒ කොමිසම් සභාවලට පැමිණිලි කරා. බස්නාහිර පළාතේ 2777ක්, දකුණු පළාතේ 4549ක්, සබරගොම් පළාතේ 1413ක්, වයඹ පළාතේ 1982ක්, උතුරු මැද පළාතේ 1137ක් ඝාතන සම්බන්ධයෙන්, ඌව පළාතේ 1387ක්, මධ්‍යම පළාතේ 1936ක්, උතුරු නැගෙනහිර පළාත්වල 1082ක්, 16263ක් ඝාතන සම්බන්ධයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඒ කොමිසම් වලට පැමිණිලි කරලා තිබුණා. ඒ කොමිසම් සභාවල හිටපු විනිසුරුවරු මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා උන්ගේ නිර්දේශ ලබා දීලා තිබුණා. ඒ ඉතිහාසයත් එක්ක මේක කතා කළ යුතුයි. ඒ නිවැරදි ඉතිහාසයත් එක්ක මේක කතා කළ යුතුයි. නැත්නම් සිද්ධියක් දෙකක් අරන් මේ කටයුත්ත ලඝු කරලා ඝාතන දෙකකට තුනකට සීමා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කිසිවක් සාධාරණීය කරන්න බෑ. මේ රටේ අපේ රටේ සමස්ත තරුණ පරපුරට මේ අත් කරලා දීලා තියෙන මේ විනාශය සම්බන්ධයෙන්. ඒ අතර ඊටාම සංවේදී කාරණයක් තමයි අවුරුදු 14ට අඩු තරුණයෝ 44ක් මේ මෙලෙච්ච ජේ.ආර්. ප්‍රේමදාස පාලනය ඝාතනය කරලා තියෙනවා. අවුරුදු 14ට අඩු තරුණයෝ 44 දෙනෙක්. එහෙම අතීතයක
ඉඳගෙන තමා අපි දැන් මේ පිළිබඳව නැවත ඒ දෙස ආපහු හැරිලා බලන්නේ. ඉතින් ඒ හින්දා මේ හැම කොමිසමක් කරාම මේ බටලන්ද වදකාගාරය වගේම බටලන්ද කොමිසමෙන් හෙළිවූ කාරණා වගේම ඒ නැත්තම් ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් පවත්වාගෙන ගියපු පුතානෝලා දැන් සමහර කාරණා ඉදිරිපත් කළ ප්‍රාදේශීය දේශපාලකයෝ පවත්වාගෙන ගියපු වදකාගාර පිළිබඳව තියෙනවා. මං කෙටියෙන් කියන්නම් යම් ප්‍රමාණයක් හෝකන්දර සමූහ මිනිබල ඒ ආශ්‍රයේ තිබුණු වදකාගාර එස්සල් පාසල් සමූහ මිනිවල ගම්පහ වවුල් කැලේ සමූහ මිනිවල ගම්පහ වල්පිට රජයේ ගොවිපළ සමූහ මිනිවල අඹගහේන කන්ද සමූහ මිනිවල බෙම්මුල්ල සමූහ මිනිවල කොට්ටව කැලේ යක්කල මුල්ල සමූහ මිනිවල දික්වැල්ල සමූහ මිනිවල මාතර දියදව කැලේ දෙනියාය විල්පිට අකුරැස්ස සමූහ මිනිවල අංකුඹුර සමූහ මිනිවල මාතලේ සූර්යකන්ද සමූහ මිනිවල යන මේ වාගේ සමූහ මිනි වලවල් ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් නිර්මාණය කරපු ඝාතනවල සමූහ මිනිවල හැටියට අර කොමිසම් සභා වාර්තා හෙළිදරව් කරලා තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා රටේ තරුණයන්ට අත් කරලා දීලා තිබුණු ඉරණම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලුවේ ඔවුන් යුක්තිය ඉල්ලුවේ ඔවුන් සාධාරණ ඉල්ලුවේ අලුත් ලෝකයක් ගැන උන්ගේ දැක්ම ඉදිරිපත් කරා ඊට එරෙහිව උන් ක්‍රමානුකූලව 1983 ජනතා විමුක්ති වෙන තහනම් කරලා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරලා මේ මහා ව්‍යසනය සමාජයට අත්පත් කරන පාලකයන් පිළිබඳව ලියවුණු එක්තරා එක වදකාගාරයක් නැත්නම් බටලන්ද වදකාගාරය පිළිබඳව විවාදය තමයි පැවැත්වෙන්නේ. මේකට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඍජුව සම්බන්ධ බව මේ වාර්තාවල සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි මම මෙහිදී විශේෂයෙන් මේ එක් පොලිස් නිලධාරියෙක් සම්බන්ධව කාරණා කිහිපයක් මතු කළ යුතුයි නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි. බදන්නවා විශේෂයෙන් මේ සපුගස් කන්ද පොලිස් ස්ථානයට කළ ප්‍රහාරය මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වාර්තාව මෙහෙම තියෙනවා. 1989 ජූලි 16 වෙනි දින එළිවෙන යාමේ පුද්ගල කණ්ඩායමක් සපුගස් පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල කරේය. බෝම්බයක් පිපිරීමේ නැතු පිපිරීමකුත් සමග සපුගස් කන්ද පොලිස් ස්ථානයට පිටතින් එල් වූ ප්‍රහාරය ආරම්භ විය. බෝම්බය පිපුරුනේ පොලිස් ස්ථානයේ ඉහළ මාලයේ වැසිකිළියකය. ඊට සඳහන් ප්‍රහාරය ලද තුවාල නිසා සපුගස්කන්ද පොලිස් ස්ථානයේ කාර්යභාර නිලධාරී පොලිස් පරීක්ෂක ලලිත් මහනාම ඇතුළු පොලිස් නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූවා. සපුගස්කන්ද පොලිස් නිලධාරීහු විසින් ප්‍රහාරකයන්ට විරුද්ධව එල්ල කර ප්‍රතිප්‍රහාරයේදී ලද තුවාල වලින් සුමිත් පෙරේරා නොහොත් කළුවා නමින් හැඳින්වන පුද්ගලයෙකු ඇතුළු ප්‍රහාරකයෝ දෙදෙනෙක් මරණයට පත් වූහ. ඉහතින් සඳහන් සුමිත් පෙරේරා සුනිල් පෙරේරා නොහොත් ගෝණවල සුනිල් පෙරේරා නොහොත් ගෝණවල සුනිල් යන පුද්ගලයාගේ බෑනා කෙනෙකි. ඒ කියන්නේ ගෝණවල සුනිල්ගේ බෑනා කෙනෙක්. සුමිත් පෙරේරා යන සුනිල් පෙරේරා සම්පූර්ණ පවුලම යවකට පාලක පක්ෂ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරී හිතවතු වූ මේක කියන්නේ මේ බටලන්ද කොමිසම් සභා වාර්තාවේ. ඉනික්විතව සපුගස්කන්ද පොලිස් ස්ථානයට එල් වූ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලද්දේ ඉක්මන් ස්වභාවයකින් මෙම අපරාධය සිදු කළ තැනැත්තන් නීති හමුවට පැමිණීමේ අවංක අරමුණ ඇතිව නොවේ. ඒ කියන්නේ මේ ප්‍රහාරය කුමන්ත්‍රණකාරීව සැලසුම් කරා මේක ජේ.ආර්. ජයවර්ධනගේ ප්‍රධාන ගෝලෙක් පාතාල ක්‍රියාකාරී ගෝණවල සුනිල් ඇතුළු ඥාතීන් තමා මේකට සම්බන්ධ වෙලා තිබුණේ. පොලිසිය මේකට ඇත්ත විමර්ශනයක් කරේ නැහැ යටපත් කරයි කියලා මේ කොමිසම් සභා වාර්තාවේ සඳහන් කරනවා. ප්‍රහාරයෙන් පසු බේරී ගිය අනිකුත් ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවෙන් ඔප්පු කිරීමට හැකි වීලා මුල් විමර්ශකයෝ සුමිත් පෙරේරා නොහොත් කළුවාගේ අනන්‍යතාවය හෙළි කිරීම ඕනෑකමින් යටපත් කරලා තියෙනවා. මේ විමර්ශකයෝ නැත්තම් මේ වාර්තාවේ ඒක සඳහන් වෙනවා. මුල් විමර්ශනයේ අතරතුරදී සාන්තලාල් ළමින් හැදිනුණු සැකකරුවෙක් කැලණියේ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධනයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැන ලැබුවා. ප්‍රශ්න කිරීමට ලක් කරන ලදුව ඉහත සඳහන් අපරාධයට සම්බන්ධ බව පිළිගත්තා. ඔහු පොලිස් ස්ථානය ඇතුළත මෙහි සඳහන් කරන ලද සුමිත් පෙරේරා නොත් කළුවා විසින් දෙන ලද බෝම්බයක් තැබීමෙන් ඊට සම්බන්ධ වූ බව පිළිගත්තා. දැන් ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි දැන් පැහැදිලි ඇති මේ කුමන්ත්‍රණය කොහොමද කියලා. මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් හැටියට පොලිස් නිලධාරීන් 3 දෙනෙක් මැරුණා. පොලිසියට පහර දෙන්නෙත් මේ කට්ටියමයි. මේ රනිල් වික්‍රමසිංහගේ ගෝලයෝ නැත්තම් ගෝණවල සුනිල්ලාගේ ඥාතින් තමයි ඇවිල්ලා පොලිසියට පහර දෙන්නේ. හැබැයි පොලිසිය වයිසි ඇතුළු තිදෙනෙකුත් මැරෙනවා. ඊට පස්සේ ප්‍රතිප්‍රහාර වලින් මිය යනවා. ඒ කිසිවක් ගැන නොසලකා මිනිසුන්ගේ ජීවිත ගැන දශමයක්වත් නොසලකා මේ වගේ කුමන්ත්‍රණකාරී ලෙස මේ ප්‍රහාරය
සැලසුම් කරනවා. හැබැයි සැලසුම් කරා විතරක් නෙවෙයි ඊට පස්සේ මේ ප්‍රහාරයට වගකිව යුතුයි විශේෂයෙන් මේ පොලිස් නිලධාරියෙක් විශේෂයෙන් ඔබ දන්නවා මේක ප්‍රසිද්ධයි රෝහිත පියදර්ශන නැමැති උප පොලිස් පරීක්ෂකවරයා මේකට සම්බන්ධයි කියලා ඔහු සම්බන්ධයෙන් ඔහු පිටුපස හඹා යන්න කටයුතු කරනවා. ඒ අනුව මුල් විමර්ශක මෙම සාක්ෂි ලබාගෙන සිට නමුත් ඒ යටපත් කළ අතර ඊට පසු පෙරකී සැකකරු පොලිස් භාරයේ සිටියේදී ඉතාමත් සැක කටයුතු වලට අතුරුදහන් වුණා මේ සාන්තලාල් කියන කෙනා. රෝහිත පියදර්ශන ශ්‍රී ලංකා පොලිසියේ තරුණ උද්යෝගමත් නිලධාරියෙක් වුණා. ඔහු අවංක නිර්භීත තැනැත්තෙක් වුණා. ඔහු කැලණි ප්‍රදේශයේ निराකරණය නොකරන ලද අපරාධ සම්බන්ධ ප්‍රශ්න විසඳීමට සමත් වුණා. ඔහුගේ නිල රාජකාරී ඉටු කිරීමේදී සහ සැකකරුවන් අත්තට ගැනීම විදිහ ඔහු අපරාධකරුවන්ගේ දේශපාලන සම්බන්ධතා තැක්ුවේ නැහැ. ඔහු නිර්භීත වැඩ කරා සාධාරණ වැඩ කළා. ආණ්ඩුවට උනා මේ නිලධාරියා මේ පොලිස් නැත්තම් සපුගස්කන්ධ පොලිස් ප්‍රහාරයට සම්බන්ධ කරන්න සපුගස්කන්ධ පොලිස් ස්ථානයට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී ඔහු රෝහිත පියදර්ශන 90 පෙබරවාරි 20 වෙනි දින අතුරුදහන් වනතුරු රෝහිත පියදර්ශන අනුයුක්තව සිටියේ සපුගස්කන්ධ පොලිස් ස්ථානයට සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ ප්‍රහාර එල්ලුව අවස්ථාවේ රෝහිත පියදර්ශන අනිකුත් නිලධාරීන් සමග රාජකාරී සඳහා පොලිස් ස්ථානයෙන් පිටගොස් සිටි අතර පිපිරීම අතුවක් වූ ශබ්ද ඇසීමෙන් පසු පොලිස් ස්ථානය කරා වහම පැමිණියා. රෝහිත පියදර්ශන සපුගස්කන්ධ පොලිස් ස්ථානයට එල්ලූ ප්‍රහාරයට ඊට සම්බන්ධ කුමන්ත්‍රණයට කිසි ලෙසකින්වත් සම්බන්ධ වූ බවට සාක්ෂි නැහැ. 90 පෙබරවාරි මාස මුල් හරියේ දිනකදී රෝහිත පියදර්ශන තවත් පොලිස් නිලධාරීන් ඇතමෙකු මෙම බරපතල අපරාධ කිරීමට සම්බන්ධ සැකකරුවෙකු ඌ ටියුඩර් පෙරේරා නැමැත්තෙක් අත්අඩංගුවට ගන්නවා. එකී ටියුඩර් පෙරේරා ඉහත සඳහන් සුනිල් පෙරේරා නොත් ගෝඩමල සුනිල්ගේ බෑනා කෙනෙක්. එතකොට මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රෝහිත පියදර්ශන SI නැත්තම් උප පොලිස් පරීක්ෂකවරයා ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගන්නවා. ඔහු ගෝඩමල සුනිල්ගේ බෑන් වුණා. ඊට පස්සේ මේකත් එක්කම මේ ප්‍රශ්නය දිගින් දිගටම යනවා. ටියුඩර් පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති බවට ටියුඩර් පෙරේරාගේ කිට්ටු ඥාතියෝ රනිල් වික්‍රමකාන්තට පැමිණිලි කරනවා. එතකොට ඔවුන්ගේ රැකවලුන් කවුද කියලා හොඳට පැහැදිලි. 1990 පෙබරවාරි 20 වෙනි දින රාත්‍රියේ රෝහිත පියදර්ශන සපුගස්කන්ධ පොලිස් ස්ථානයේ රාජකාරී භාර නිලධාරියා ලෙස කටයුතු කරනවා. එසේ කටයුතු කරන ලද්දේ පොලිස් ස්ථානයේ කාර්යභාරධාරියා වූ පොලිස් පරීක්ෂක කීර්ති අතපත් වූ බියගම විලේජ් හෝටලෙ වෙත සාකච්ඡාවකට සහභාගී වීමට ගොස් සිටි අවස්ථාවේ ගරු ඇමතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා. මට තව පෙබරවාරි 20 වෙනිදා රාත්‍රී 8ට පමණ පෙරකී පොලිස් පරීක්ෂක අතපත්තු රෝහිත ප්‍රේදාසන්ට සපුගස්කන්ධ පොලිස් ස්ථානයට දුරකථන පණිවිඩයක් දී බියගම විලේජ් හෝටලයට පැමිණ ලෙස උපදෙස් දුන්නා. ඊට පස්සේ මද වේලාවකට පසු රෝහිත ප්‍රේදාසන බියගම විලේජ් හෝටලයට යනු පිණිස සපුගස්කන්ධ පොලිස් ස්ථානයෙන් පිටත්ව ගියා. එතෙන් පටන් රෝහිත ප්‍රේදාසන සපුගස්කන්ධ පොලිස් ස්ථානයට ඔහුගේ නිවසට ආපසු පැමිණියේ නැහැ. මොවුන් සැලසුම් සහගතව මේ නිලධාරියා අතුරුදහන් කළා. මේ නිලධාරියාගේ මලසිරුර කැලණිගඟේ පාවෙමින් තිබී දින කිහිපයකට පස්සේ දැක ගන්න ලැබුණා. පහුවදා උදෑසන ඔහුගේ පියා ඒ මලසිරුර හඳුනා ගන්න යන අවස්ථාවේ මලසිරුරත් අතුරුදහන් කරලා තිබුණා. එහෙනම් මම මේ කියන්න උත්සාහ ගත්තේ අවුරුදු 17ට අඩු දරුවන් විතරක් නෙවෙයි සාධාරණ රාජකාරී කරපු පොලිස් නිලධාරීන් පවා ඝාතනය කරන කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තිබුණා. එහෙම තමයි මේ රටේ ජනයා කුමන්ත්‍රණකාරීන්ට ඝාතනය කරේ. හින්දා මේ බටලන්ද කොමිෂන් වාර්තා වාරා මේ රටේ දැවැන්ත කුමන්ත්‍රණ ප්‍රාණයක් හෙළි කරලා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මේ ගරු සභාවට අවධාරණය කරන්න කැමැති. මට ලැබිලා තියෙන